කුමාර් සංගක්කාර කිව්වම ලංකාව විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල ක්‍රිකට් ක්‍රීඩාලුවලින්ටද හොඳින් හඳුන්වන චරිතයක්. නම විතරක් නෙවෙයි ඔහුගේ හඬින් ඔහුගේ රුවින් හැමදෙනාම හඳුනන කෙනෙක් තමයි සංගක්කාර කියන්නේ. 1977 ඔක්තෝබර් 27 මාතලේදී උපන් සංගක්කාර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙක්. වමත් පිතිකරුවෙක් විදියට සංගක්කාර කණ්ඩායමේ පිතිකරණයේදී මුල් පෙළ පිතිකරුවන් අතර ක්‍රීඩා කළ අතර පන්දු රැකීමේදී සංගක්කාර කටයුතු කළේ කඩළු රකින්නාගේ භූමිකාව. සංගක්කාර ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින්ද කාලයක් කටයුතු කළා. ලෝකයේ අංක 1 ටෙස්ට් පිතිකරුවා විදියට කීප වතාවක්ම තේරුණු සංගක්කාර ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පසු ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ගණනක් ගත ක්‍රීඩකයා විදියටත් වාර්තා පොත් හැඩ කරන්න සමත් වුණා. ඒ ද්විත්ව ශතක 11ක් රැස් කරගෙන සංගා ගෝට් ඔෆ් ක්‍රිකට් කියන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන සංගක්කාර මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ පුහුණු උපදේශක විදියට කටයුතු කරනවා. ඉතින් අපි මේ කතා කරන්නේ IPL එහෙම නැත්නම් ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අතරතුර සංගක්කාර ගැන උණුවෙන් ප්‍රචාරය වෙන ප්‍රවෘත්තියක් සම්බන්ධව. ඒ පසුගියදා IPL තරඟාවලියේ රාජස්ථාන් රොයල් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කියන කණ්ඩායම් දෙක අතර තරඟය අතරතුර සංගක්කාරත් එක්ක ඉන්දිය ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන මලයිකා අරෝරා එක ආසන්නයේ හිඳගෙන ඉන්න වීඩියෝවක් ප්‍රචාරය වුණා. එම වීඩියෝව නිසා ඉන්දියාව පුරා ගෙතුණු කතාවක් තමයි සංගක්කාර හා මලයිකා අතර පෙම් සම්බන්ධතාවයක් ඇති වෙලා කියලා. විවිධ YouTube නාලිකාවලත් මේ කටකතාව උණුවෙම විකාශය වුණා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් 57 හැවිරිදි මලයිකා අරෝරා සඳහන් කර තිබුණේ Taman දැන් ආදරය විවාහය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒවා සැලසුම් කරන්න බැරි දේවල් කියලා. පසුගිය කාලයේ Taman යහපත් මානසිකත්වයක නොසිටි බවත් මේ වන විට නම් තමා සංසුන්ව සහ ප්‍රීතිමත් ලෙස කල්ගත කරන බවත් මලයිකා සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් මේ කටකතා සම්බන්ධයෙන් සංගක්කාර තවමත් නිහඬ පිළිවෙතක් තමයි අනුගමනය කරන්නේ.